වෙළඳ මහතුන් හම්බෙලා තියෙනවා මං හිතන්නේ 50000කට වැඩි. විවිධ තරත්. ඒ අය කියනවා අපි ළඟ සමගියක් නැති. දැන් අපි නිදසුනක් අරන් බලමු. මේ ගලගෙදර බසා එකේ ඉන්න සිංහල ව්‍යාපාරිකයෝ 100ක් හිටියොත් එක්කෙනෙකුට එක්කෙනෙක් නෑ. මොකද මේ? තමුන්නාසෙලත් මේක හොඳට බුද්ධිමත්ව කල්පනා කළ යුතු දෙයක්. මට පෙනෙන්නේ ඇඟ ඇතුලේ වෙළඳාම ගැන නොදන්න අය වෙළඳාම කරගෙන යන අය දැක්කහම පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මේ සෑම බසායකම සහසම්බන්ධතාවය එකතු කර ගැනීම සඳහා වහාම වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. අන්‍ය ඔන්‍ය සම්බන්ධය කොහොමද වැඩි දියුණු කරගන්නේ? මම ඉල්ලා හිටිනවා මරණයට මගුලට තොইলට පිරිතට පිංකමට යන්නවා. යන්නවා. බසායකේදී උදේ කඩේ අරින්නේ කීයද? උදේ 6ටද? කඩේ වහන්නේ රෑ 9ටද? අන්නේ කාලපරාසය තුල වත් අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරු කරගන්න මේ රටේ මේ කෘෂිකර්මය කිව්වහම බොහොම පහත් මට්ටමක පවතින්නේ කුමක් නිසාද යන්න මම හිතන්නේ අපි පොඩ්ඩක් කතා කරොත් හොඳයි. කෘෂිකර්මය මේ ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන්න පුළුවන් අංශයක්. කෘමිනාශක වලට කොච්චර යනවා? අපි කියමු රුපියල් 15000ක් යනවා කියලා. ඒකෙන් අපි 5000ක් කෘමිනාශක වලට අයින් කරනවා. ඒක තව 10000ක් තියෙනවා. ඒ 10000න් කොහොඹෑට අලු කොහොඹකොළ සහ ගැමි ජනතාවගේ පාරම්පරිකව පැවතගෙන එන වත්පිළිවෙත් තියෙනවා. එතකොට ඒක අනුගමනය කරාම රුපියල් 10000ක්ම අයිති වෙනවා. මේ අක්කර පහට පෝර වලට වියදම් වෙනවා රුපියල් ලක්ෂයක්. අපි 50000ට බස්සමු. පෝර ගන්නවා 50000ක 50000ක් ලාභ ලබනවා. ලාභ ලබන්නේ අපි වෙන් කරගන්නවා. ඒ 50000ට අලු, ගොම, පිදුරු, කොළ වර්ග එසෙත් නැත්නම් කොම්පෝස්ට් කෝර. බජට් එක අනුව මේ ගොවිපළ කරොත් දැන් මේ දරුවන්ට තේරෙනවා ඇති ලාභද අලාභද